සුබ අලුත් අවුරුද්දක් වේවා. Hi, welcome back to Choco Chapters. අද අප්‍රේල් 14 වෙනිදා අවුරුදු දවස. අද නැකත් තිබ්බේ පොඩ්ඩක් පාන්දර. අපි පාන්දර නැගිටලා කිරි උතුරවල කිරිබත් කාලා දවස පටන් ගත්තා. චාරිත්‍ර සේරම ඉවරුණාට පස්සේ අපි පොඩි ෆොටෝ ෂූට් එකක් කරා. ෆොටෝ ෂූට් එකක් කියන්නේ ඉතින් පොඩ්ඩක් ෆොටෝස් ගත්තා. මතක ඉතුරු කරගන්නත් එපයි. පස්සේ අපි නෑගම් යන්න පිටත් වුණා. අපි මුලින්ම යන්නේ කලුවක්කලෑ ගෙදර. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අද මොකද්ද වෙන්නේ? අද අපේ අවුරුදු උත්සවය. දැන් පටන් ගන්න හදන්නේ. සිංගිති පාතාලේ ඔක්කොම දැන් ඇවිල්ලා ඉන්නේ මේ ගම හරහා දුවන්න. කලුවක්කලෑ ගෙවල් ළඟම අවුරුදු උත්සවයක් තිබ්බා. ඒක ඇනවුන්ස් කරන්න අපේ ඇච්චබ්‍රෝට තිබ්බ නිසා අපි උදේම ගියා. ताल संगीत तत्व वितरण्यम प्रोग्राम कलामुक्ति विधीम अलिया पैसतनीवादी समाराधी नगरगे प्रथम स्थाने ලබා ගන්න තරතර අවසාන කිරීම ස්ථාන ලබා ගන්නවා. අපි අදිත් ටිකක් පරක්කු වෙලා තිබ්බේ. කට්ටියම ඇවිල්ලා හිටියේ ඇනවුන්ස් එනකන්. ඒ ආවට පස්සේ අපි ආයේ කලුවක්කලෑ ගෙදරට ගියේ නෑ. මෙතනම තමයි හිටියේ අම්මලා එනකම්ම වගේ. හරහා දිවීමේ තරඟේ තිබ්බට පස්සේ තිබ්බේ පුංචි අයට ටොෆි අහුලන්න. අවුරුදු 5න් 15 මං හිතන්නේ. ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අම්මලා ඇවිල්ලා පිටිපස්සෙන් කිව්වහම තමයි ටොෆි ඇහිඳින්නේ. නැත්තම් බලාගෙන ඉන්නවා. අවුරුදු 5න් 15ම බැලුම් පිපිරවීම තිබ්බා. ඒ කාටවත් බැලුම පුම්බන්නවත් පුළුවන් උනේ නැහැ. ඊට පස්සේ අර බැලුම පොඩ්ඩක් හරි ගසලා දුන්නාට පස්සේ එක බබෙක් විතරක් බැලුම පිම්බුවා. එයාට තමයි තෑග්ග හම්බුනේ. එයා බැලුම පිපිරෙව්වෙත් නැහැ. එනට එයාට තමයි තෑග්ග හම්බුනේ. හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාමට මම දෝනි බබා අම්මා අපි ඔක්කොම ටික ගියා. එනන්ට වැඩක් උනේ නැහැ. බබා නම් මම හිතන්නේ 3 වෙනියට ගියා. හැබැයි ඒකේ එක්කෙනයි තෝරන්නේ. ඊට පස්සේ අයියා ගියා බෝතලයට වලල්ල දාන්න. බෝතලයක් දිනා ගන්න පුළුවන්ද කියලා බලන්න බැරි වුණා. කමක් නැහැ ඉතින්. සිතිබ්බේ පොල් ගෑමේ තරගේ මේකෙදි බැලුවලු මේ මුලින්ම ගාන කෙනා නෙමෙයි හොඳටම ගාන කෙනා. ඒකේ විනිශ්චය කරේ අපේ අම්මයි රාණි මම්මයි. ඊට පස්සේ බැලුන් ඩාන්ස් තිබ්බා. ඒකට අපේ ඇච්චබ්‍රෝ මයික් එක පැත්තකින් තියලා ආව මාත් එක්ක බැලුන් ඩාන්ස් කරන්න. කොහොම හරි අන්තිමේදී අපේ අම්මයි බබයි දෙන්න තමයි දින්නේ. මේවා ගානවා නම් ගියේ ජම්බු එන්නකෝ එපා ඊට පස්සේ තිබ්බා බිත්තර අල්ලන්න. අපි බිත්තර අල්ලන්න ගියේ නෑ. මොකද නාන්න වෙනවා කියලා දන්න නිසා. ඊට පස්සේ අපි කනාට කිරි කවන්න නම් ගියා. කිරි කවන්න ගියාම සාමාන්‍යයෙන් අත් දෙක බැඳන් ඉන්න කෙනා තමයි දුවන්නේ. හැබැයි අපේ බබා ඇස් දෙක බැඳගෙන අනිත් පැත්තට දිව්වා.
කම්බෑදීම තිබ්බා. අපි සංගීත තොප්පි තරඟෙට ගියා. දින්නේ නැහැ. අම්මට කියන්න අමතකුණා මම මේ අවුරුදු 20ත් 47ත් අතර ගැහැණු මීටර් 100 දිවීමේ තරඟෙන් 3 වෙනි ස්ථානය ලබා ගත්තා. පළවෙනි පාරට තමයි මම තෑග්ගක් දින්නේ සහ පළවෙනි පාරට තමයි මම එහෙම සහභාගී වුණෙත් මං හිතන්නේ. පස්සේ විවිධ ඇඳුම් තරඟය තිබ්බා. අවුරුදු කුමරා කුමරිය තේරීම තිබ්බා. අවුරුදු කුමරා කුමරිය නම් සිඟිති අවුරුදු කුමරා කුමරිය. ඒ තරඟ තුනම තෝරන්න හිටියේ මමයි දෝනි චතුයි. මේ ඉන්නේ අවුරුදු කුමාර කුමාරියෝ ටික තමයි රෝස මල් ටිකක් නටනවා වගේ තමයි. ඒගොල්ලෝ ලස්සනයි හැමෝම. ඊට පස්සේ මේ සේරම ඉවර වෙන්න එහෙම ලොකු වෙලා වගේ නෑ. හවස 3-4 වගේ වෙද්දී සේරම ඉවර වුණා. ඊට පස්සේ ආවේ අපේ මහත්තයලා ගෙදර. එහෙ ඇවිල්ලා මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා තමයි එදා දවසේ ඉවර කරේ. ඊට පහුවෙනිදා දවසේ වීඩියෝස් නැහැ. මොකද කට්ටියම එදා අපේ මහත්තයලා ගෙදර තමයි ආවේ. ඒ නිසා වීඩියෝස් ගන්න පුළුවන් වුණේ නැහැ. අප්‍රේල් 16 වෙනිදා අපි පටන් ගත්තේ හිස තෙල් ගාලා. අප්පච්චි ඕන හැමදේම ලෑස්ති කරලා තිබ්බා. උදේ 9යි ගානකට තමයි නැගත තිබ්බේ. ඊට පස්සේ අප්පච්චි අම්මගෙන් පටන් අරගෙන අපි හැමෝටම හිස තෙල් ගෑවා. වැඳ ගන්න බබා වැඳ ගන්න. අපි හැමෝම හිස තෙල් ගාලා ඉවරනට පස්සේ දෝනිගේ දරුවෝ ටිකට තමයි හිස තෙල් ගෑවේ. පූසු දෙන්නටයි බල්ලෝ දෙන්නටයි. දෝනි කට්ටියවම එකන් ආවට හැබැයි මම හිතන්නේ බෝලෙයි කිටි දෙන්න හිටියේ නැහැ. අල්ලගන්න බැරි වුණා. අනිත් දෙන්නගේ තමයි හිස තෙල් ගන්න පුළුවන් වුණේ. හිස තෙල් ගාලා නාලා අපි ගියා රාණි මම්මලා ගෙදර. අද යන්න තිබ්බේ රාණි මම්මලා ගෙදර. ඒ ගිහිල්ලත් අපි ආයෙ නාන්න ගියා. හායි 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 හායි. අපි අද කොහෙද යන්නේ? අපි නාන්න යනවා යනවා. නාන්න. අපි ගිහිල්ලා බලමු. මේකේ ගන්න මතක සියා කරන්න ආවනේ අද මට. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේටම ආවේ. ආ එන්න මෙතෙන්ට. කොහොම මෙහෙම ගැතයි. මෙතෙන්ට ගිහලා ගහන්න. මෙතන ගහන්න නැද්ද? අපි දැන් නාන්න යන්න හදන්නේ. නාන්න යන්න කොහෙද? දොනි දන්නවද අපි යන තැන? මීවල. යන්නේ මීවල. ගාන දාන්න බෑ. දානවා අනිවාර්යෙන්. එහෙම දානවනේ. චිකු අප්පා ඔයා නාන්න අදින්නේ මොකද්ද? මම නාන්න ආදී. එන්න යා. යන්නේ. Hello friends. Welcome to Toko Chapter. Bye bye. So go chapters. Welcome to Toko Chapters. හරිද? යන්නේ. හඩු කෙල්ලකුත් අරගෙන. අද මෙයාව නාවන්න යන්නේ අපි. ඔය ඒකමයි මේ යන්නේ. මේ ළමයා දවස් ගාණක් ගෙදර හිටියේ නැහැ. ඔව් කොහොද? යාළුවන්ට මේව බලන්න කියන්න ඕනේ. හරිද? මේවා. බෑ. අපි එතනට යද්දිත් එතන කට්ටියක් නාන ගමන් හිටියේ. කට්ටියක් කියන්නේ කීප දෙනෙක්ම හිටියා. ඊට පස්සේ අපිත් එතනට ගියා. එතන මේ ගල් එහෙම තියෙනවා. බයි දෝනි. චිකු බයි. අපේ ස්ත්‍රී පාර්ශවයේ ඔක්කොම ටික එකම වෙලාවේ බැස්සේ. මොකද ඒතකොට කට්ටියට අල්ලගෙන යන්න පුළුවන් නිසා මම ඒත් හිටියා මේ මට වීඩියෝ කරන්න ඕන නිසා.
ඊට පස්සේ මට බහින්න බයෙන් ඉදි තමයි මේ චීකුගේ අපේ බබාගේ අතේ එල්ල තමයි මම බැස්සේ. චූටි චූටි අයියෝ මේ අප්‍රේල් 17 වෙනිදා එදා අපි ගියේ අපේ මහත්තයාගේ අම්මගේ ගමේ. එහි ගෙවල් කීපයකටම ගිහිල්ලා ප්‍රියන්ත මාමලා ගෙදර, සුදු අයලා ගෙදර, ලොකු අම්මලා ගෙදර, චුල්ලකු අම්මලා ගෙදර ඔක්කොගෙම ගෙදර ගිහිල්ලා අපි දවල් කෑමට නතරුනේ කළු අයලා ගෙදර. ඒ ගිහිල්ලා කාලා බීලා අපි පොඩි සෙල්ලම් ටිකක් ඉතින් කරා පාළුව නැති වෙන්න. බලන්න කරලා වෙන්නත් කළුවයි මේක නටනකොට මම නටන්න ඕනේ නෑ. අපේ තාත්තා මැද්දට දාන්න. ඕ මේකගේ සද්ද මිනි කිංකිණි රාවේ. අර ළමයාත් එක්ක එන්න. නටන්න ඕනේ. දෙකයි තුනයි ඊපස්සේ අපේ දෝනි හිටියේ නෑ, ඒගොල්ලන්ට වැඩ පටන් ගත්තා. ඉතින් මේ විදිහට තමයි අපේ අවුරුදු භීෂණේ ඉවරුනේ. ආයෙත් දවසක හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. Thank you for watching.